හරි access වල එතකොට මේ customer detail කියන database එක අපිට මේකේ structure එකක් දීලා නැති නිසා අපිට structure එක හදා ගන්න වෙනවා. ඒ කියන්නේ අපි ස්වාධීනව තීරණය ගන්න ඕනේ. දැන් සමහර paper වල අපිට දීලා තියෙනවානේ. මෙන්න මේ වගේ structure එක field name එක මොකක්ද? data type එක field properties තියෙනවා නම් ඒවා මොනවද කියලා දීලා තියෙනවා. හැබැයි මේ paper එකේ හැම එකක් නැහැ. අපිට දීලා තියෙන්නේ data sheet view එකෙන් table ටික තමයි දීලා තියෙන්නේ. හරි? එතකොට මේ වගේ එකක් ටිකක් අමාරුයි. ඇයි ඒ? structure එකත් හදාගෙනම යන්න ඕනේ. හරි structure එක වැරදුනොත් ඉතුරු දේවල් ටික කරගන්න අමාරුයි. ටේබල් කීයක් තියෙනවද database එකේ? තුනක් තියෙනවා. එකක් employee field ටික මොනවද? customer ID, name, address, employment, date of birth, contact number. මේකේ තියෙනවා order එක. order එකේ තියෙන order ID එකයි, customer ID එකයි, order date එකයි. ඊට පස්සේ order detail එකේ තියෙනවා item number එකයි, order ID එකයි, unit price එකයි, quantity එකයි තියෙනවා. ඕක පාවිච්චි කරලා ওই table තුන පදනම් කරගෙන අපිට හදන්න තියෙනවා report එකක්. customer details සහ order details එකතු වෙලා හැදුන form with sub form නේ form එකක් ඇතුලේ තියෙන sub form එකක්. තව තියෙනවා query එකක් හදන්න. එතකොට query එකේ calculation එකක් කරන්න තියෙනවා total price. කොහොමද total price එක ගන්නෙ? unit price එක වැඩි වෙනවා quantity ප්‍රමාණය. හරි? හරි ඔය විදිහට හදන්න තියෙනවා. එතකොට මේකේ වෙන්න ඕනේ customers ලගේ මොකද්ද? total price එක display වෙන්න ඕනේ 30000ට වඩා වැඩියයි. එතකොට අනිත් අය හිටියට display කරන්නේ 30000ට වඩා වැඩියයි. හරි? ඒකෙන්ම අපි බලමු update query එකකුයි make table query එකකුයි හදන විදිය. හරිද? හරි එහෙනම් ඔන්න මුලින් ඉඳලා යන නිසා මේක ඔක්කොම බලා ගන්න පුළුවන්. අපි access open කරගත්තොත් එහෙම Windows R දුන්නා access MS access දුන්නා ඕකේ කරා. හරි. database එකේ නම මොකක්ද? අපි blank database එකක් ගමු. database එකේ නම මොකද්ද? customer details. හරි. මම දෙනවා customer details කියලා. ඔයාලා ෆයිල් එක save කරන තැන මෙතනින් folder එකෙන් තෝරලා ගන්න පුළුවන්. මම document වලම තමයි save වෙන්නේ. හරි. ඊට පස්සේ මම මේ close කරා create මොකක්ද යන්නේ table design පළවෙනි table එක හදන්න ඕනේ පළවෙනි table එකේ තියෙන fields ටික මොනවද කියන්නකෝ පළවෙනි එක මොකද්ද customer ID එක හරි customer ID data type එක මොකද්ද text field size එක කීයද අපි දෙන්නේ 4යි අවශ්‍යම ගාන විතරක් තියෙනවා නැත්නම් ඕනි නම් අපි තුමු තව ලොකු අංක වලට යනවා නම් තව එකක් වැඩි කරත් ඇතිනේ හරි මේක primary key එකන්නේ ඒ නිසා ඒක primary key එකක් set කරනවා unique key එකට කියනවා primary key එකක් කියලා. ඒ කියන්නේ ඒක duplicate වෙන්න බෑ. එකම අංකේ දෙසරයක් එන්න බෑ. දෙවෙනි එක මොකද්ද? name එක. ඒක text එකක් characters ගන්න ලොකු ඕනි නෑ ඉඩක්. අපි 25ක් තියමු. හරි. ඊළඟ එක address එක. address එකටත් ලොකු ඉඩක් නෑ. ඇත්තම database එක හැබැයි ඊට වැඩි තියන්න ඕනේ. මම මේකට 30ක් විතර තියෙනවා. මේකේ ලොකු. හරි 35ක් තියමු අපි. 35ක් දැම්මා. ඔයාලා ඒක වෙනස් වුණාට කමක් නැහැ. කැමති ගානක් දාන්න. ඊළඟට employment කියලා එකක් තියෙනවා. employment. හරි. employment එකට අපිට තිබ්බේ කොහොම එකක්ද? select කරලා ගන්න එක. doctor, engineer, teacher, accountant, clerk ඔය ටික select කරලා ගන්න එකනේ. එහෙනම් ඒක කොහෙවත් table එකවත් query එකවත් නැහැ. ඒ නිසා අපි type කරලා ගන්න ඕනේ lookup කරලා නේ select කරලා ගන්නවා නම් මෙතන දාන්නේ මොකද්ද lookup wizard දානවා එතකොට ඒක table එක තියනවද නැහැනේ ඒ නිසා I will type කියන එකකින් list එකක් type කරලා ගන්නවා මේකට දෙනවා රාගයන් ටික මොනවද ඒකේ තියෙන්න ඕනේ පළවෙනි එක doctor තියෙන්න ඕනේ දෙවෙනි එක මොකද්ද engineer තියෙනවා හරි තුන්වෙනි එක teacher නේ teacher ඊළඟ එක්කෙනා accountant ඊළඟ එක්කෙනා clerk නේ ඔච්චරයි නේ තියෙන්නේ clerk හරි ඊට පස්සේ type කරා next හරි lookup field එකේ නම employment කියලාම තියෙනවා save කරා හරි අවසාන එක මොකද්ද දෙකක් තියෙනවා තව නේ ඔව් ඒක date of birth
data type එක date time එකක්. එතකොට time date format එක අපි තෝරගන්න පුළුවන් කොහොමද ඒක පෙන්වන්න ඕනි කියලා. හරි. හරි මම මේක දානවා. හරි. ඊළඟට එච්චරයි නේද? contact number එකක් තියෙනවා. contact number. මොකක්ද ඒක? text එකක් characters ගන්න 10යි නේ. 10යි ඔයාලට ඕනම් format එකකින් දාන්න පුළුවන්. මේ input mask එකක් දාන්න පුළුවන්. හරි? හරි. මම මේක 10ක් දාන්න ඈ ටෙලිෆෝන් නම්බර් එක විතරයි දාන්න. හරි. මේක හැදුවා එහෙනම් මේක සේව් කරා. සේව් කරන නම තමයි මොකද්ද? employee නේ. employee කියලා සේව් කරා. හරි. ඒකේ data ටික අපි දාලෙමු. කොහමද දාන්නේ? කියන්නකෝ. 00 1ද? ඈ? හරි මේකට 0.1 නම කියන්නකො සනත් නේ සනත් ඇඩ්‍රස් එක 123 ගෝල් රෝඩ් කොළඹ ඊළඟට එයාගේ එම්ප්ලොයිමන්ට් එක මොකද්ද? ඉංජිනේර්. date of birth එක 1982 12යි 4 1982යි 12යි 4 contact number එක 71යි 23යි 4යි 174 ඊළඟට 7ද හරි මේක මොකද්ද 2 නේ නම රුක්මා ඇඩ්‍රස් එක 132 ස්ටේෂන් රෝඩ් පානදුර වෙන්න ඇති නේ පානදුර එයාගේ එම්ප්ලොයිමන්ට් එක ටීචර් කියන්නකෝ එයාගේ උපන්දිනේ 8යි 6 හරි ID number එක මේ contact number එක 078යි 267යි 45යි 36යි ඊළඟ එක්කෙනා 0.0.03 නම නිශාන්ත ඇඩ්‍රස් එක 78 Main Street Gold එයාගේ ඊළඟට 7යි 12 ටෙලිෆෝන් නම්බර එක 11යි 57යි 46යි ඊළඟ එක්කෙනා 64 Cross Street මාතලේද මාතර එයාගේ දැන් මේ D අකුරු දුන්නත් හරි ඈ සිලෙක්ට් කර ඉන්න ඕනේ නැහැ ටයිප් කරන ගමන් D අකුරු දුන්නා නම් හරි 1000 සීද තියෙන්නේ හරි හදමු එක මොකද්ද මෙතන 70 12යි 9 හරි ඒක අපි දාමු 0.75යි 699යි 1 හරිනේ මෙතන තිබ්බේ Cද එහෙනම් ඒක කියන්න එපා C ඔක්කොගෙම වෙන්නේ C.01 C.02 මේක C.03
හරි නේද එහෙනම්? හරි data ටික දැම්මා structure එක හැදුවා. තව table එකක් තියෙනවා මොකද්ද? order. create එකට ගියා. table design ගියා. හරි. මොකද්ද field ටික? order id එක තියෙනවා. data type එක text එකක්, characters ගාන 3යිද? 3යි. ඊට පස්සේ primary key එක ඒක නේද? එතනින්ම set කරා primary key එක. ඊළඟට customer id. කොහෙන්ද ගන්නෙ? lookup කරලා ගන්නවා. customer table එකේ ඒක තියෙනවා. එහෙනම් lookup wizard ගියා පළවෙනි option එක නේද? තෝරගත්තා next. employee එක customer id එක. හරි දැන් මේක relationship එකක් හැදෙන්න ඕනේ නේද? link එකක්. එතකොට මම yes කියලා දෙනවා. හරි table එකේ නම මොකද්ද? order. හරි okay කරා. ඊට පස්සේ order date. මොකක්ද ඒක? date time. D අකුරු දුන්නත් ඇති ඈ. format එකක් හදන්න ඕන නම් එතනින් දෙන්නත් පුළුවන්. හරි. මේ දිනේ පෙන්වන විදියක් දුන්නා නම් හරි. හරිනේ ඔච්චරයි නේද? හරි මේකත් save කරනවා right click කරා save close කරා order එකට data ටිකක් දාලා එමු. කියන්නකො මට. 360 customer ID එක මොකද්ද? 2 order date එක අපි ඕක දාමු 2020 ගානක් දාමු නේ 2024 20 5යි 31 බෑ අපි කලින් දවසක් දාමු 5යි 20 ඉඳලා දාමුකෝ 5යි 20 ඊළඟ එක්කෙනා 412 මේ කස්ටමර්ම තමයි ඕඩර් කරලා තියෙන්නේ නේ ඊට පස්සේ 2024 5යි 22 දාමු නේ 5යි 22 ඊළඟ එක 455න් ඕඩර් කරලා තියෙනවා කවුද කස්ටමර් 0.3 එයාගේ 2024යි 5යි ඔව් 5යි 25 දාමු ඊළඟ එක්කෙනා 460 කස්ටමර් කවුද 4 නේ order date එක 2024යි 5යි 28 28යි close කරා තව table එකක් හැදෙන්න ඕනි table design ගියා ඒකේ තියෙනවා item number කොහෙන්ද එන්නේ ඒක කොහෙන්වත් දාන්න නැහැ මෙතන type කරන්න දෙන්නේ එහෙනම් ඒක primary key එක characters කීයක්ද 4ක් ඇති මේක primary key එක විදිහට set කරනවා හරි ඊළඟ එක order id එක lookup කරලා ගන්න පුළුවන් order table එකකින් ඒ නිසා lookup wizard ගියා පළවෙනි option එක order table එක order id එක මේක add කරා next ගියා data ටික පෙන්නනවා next order id කියන නමින් save කරමු yes මේ table එකේ නම මොකද්ද order details හරි ඊළඟ field එක මොකද්ද unit price unit price එක කියන්න currency C අකුරු දුන්නා නම් හරි ඊළඟ එක quantity එක n අකුරු දුන්නා නම් number කියලා change වෙනවා primary key එක set කරා හරි නේද හරි ඒකට data ටික දාමු හරි කියන්න item number එක 0.301 order number එක 360 price එක 2800යි අපි පොඩ්ඩක් ගණන් වෙනස් කරමු 28000ක් විතර දාමු 28000යි quantity එක 7යි 0.302 360ම තමයි මේ customer ID order ID එක
එකෙන් ඕඩර් කරලා තියෙනවා 57000ක එකක්. කීයක්ද එකෙන්? 5ක් ඕඩර් කරලා තියෙනවා. ඊළඟට 0.303 455 කියන ඕඩර් එකෙන් කොච්චරද එකේ ගාන? 12000 තියෙනවා. කීයක්ද එකෙන්? 3යි. ඊළඟට 304 412න් 38000 3,80,000ක් ආවද? හරි. කීයද එකෙන්? 12ක් කරන් තියෙනවා. හරි අපි data ටික ඔක්කොම දාලා ඉවරයි. රිලේෂන්ෂිප් එක පොඩ්ඩක් බලමු. ඉබේ හැදුනේ ඒවා නෙතිබ්බේනේ. හරි. මේවා එතකොට පොඩ්ඩක් එඩිට් කරලා බලන්න. මේක custom ID මේකේ custom ID එකට order ID එක මේකේ order ID. හරි. දැන් data දාලා තියෙන්නේ. හරි. රිලේෂන්ෂිප් එක අපි මේ ටිකක් දාමු 1 2 menu එකක් හැදෙනවා. මේ line එක උඩට double click කරා මේ ටික ටික් කරා එතනත් 1 2 menu එකක් හැදෙනවා. හරිද? ඈ 1 2 menu එකක් කියන්නේ එක මේ table එකේ එකයි මෙතන අපි තුමු order number එක order ID එක එකයිනේ තියෙන්නේ. ඒ order ID එකෙන් order කරපු items ගන්න ගොඩක් තියෙනවා. එක බිලේ items ගොඩක් තියෙන පුළුවන් නේද? මේකෙන් order ID එකකින් තියෙන්නේ එකයි. ඒක ඇතුලේ items තියෙනවා ගොඩක්. ඔයාලා කඩේට ගිහිල්ලා ඔයා හිතන්නකෝ ඔයා customer කියලා. ඔයාගේ customer item එකෙන් item numbers ගොඩක් ගන්නවා. එතකොට customer පැත්තෙන් එකයි items ගත්තොත් ගොඩක් ගන්නවා. තේරුණාද ඒක? දැන් අපි හිතමු employee කෙනෙක් කියලා හිතන්නකෝ. එක employee කෙනෙක් හරි මෙන්න මේකේ customer ID එක පැත්තෙන් ගොඩක්. මෙයාට පුළුවන් නේ order ගොඩක් දාන්න. නේ? මමම orders ගොඩක් දානවා. දැන් එකක් දානවා, තව ටිකකින් තව එකක් දානවා, හෙට තව එකක් දානවා. එක customer කෙනෙක් කීයක් දානවද? order ගොඩක් දානවා. තේරුණාද? ඒ වගේ එකක්. ඒ කියන්නේ එක table එක මේ occurrence එකක් එක සිද්ධියක් තවත් table එකකට කීපයකට බලන්න. දැන් උදාහරණයක් මම උගන්වනවා. මම ටීචර් නේ. මගේ පැත්ත එකයි. හැබැයි ඉගෙන ගන්න අය ගොඩයි. ස්ටුඩන්ට්ස් ලා many 1 to many එකක් එතන තියෙන. තේරුණාද? ඔයාලා ඉස්කෝලේ ඉගෙන ගන්නවා. සරින් සරේට ගුරුවරු මාරු වෙනවා. ටීචර්ස් ලා පැත්ත many, ස්ටුඩන්ට් පැත්ත many to many. ඔයා යනවා අපි හිතමු ඔයාගේ පෞද්ගලික වෛද්‍යවරයා. හරි? එයා ප්‍රතිකාර කරන්නේ ඔයාට විතරයි. ඔයා ප්‍රතිකාර ගන්න එයාගෙන් විතරයි. මොකද්ද රිලේෂන්ෂිප් එක? 1 to එයා හොස්පිටල් වල වැඩ කරන්නේ. ඔයා සල්ලි දීලා අරන් තියාගෙන ඉන්නේ ඔයා ගාව. එයා ප්‍රතිකාර කරන්නේ ඔයාට විතරයි. ඔයා ප්‍රතිකාර ගන්න එයාගෙන් විතරයි. එතන මොකද්ද රිලේෂන්ෂිප් එක? 1 to 1. හරි? ඒතොර මේ රිලේෂන්ෂිප් තේරුමක් ඇතුව තියෙන්නේ ඈ. නිකම්ම නෙමෙයි. අපි data දාපුවන්ද දැන් එක සෙට් වුණා. නැත්නම් අපිට රිලේෂන්ෂිප් එක කලින් හදන්න පුළුවන්. හදලා data දාන්න පුළුවන්. එතකොට දාන්න පුළුවන් මේ ගැලපෙන data විතරයි. තේරුණාද? ඔන්න රිලේෂන්ෂිප් එකේ නම් edit කරලා save කරා. හරි. ඊට පස්සේ මොකක්ද අපිට ඊළඟට කරන්න තියෙන්නේ? මම table ටික හැදුවා data ටික දැම්මා. හරි. primary key එක ඔක්කොම set කරන්නේ නේ. දැන් තියෙනවා මේක customer table නේ. employee නෙමෙයි අපි customer කියලා වෙනස් කරමු. අපිට ඒකේ නමක් තිබ්බේ නැහනේ. මම මේක rename කරන්නද? customer කියලා තියනවද? employee කියලාත් නැහැ නේද? තියනවද? හරි. මම මේකේ නම දානවා මොකද්ද? customer. හරි. හරි. එහෙනම් customer එක තියෙනවා, order තියෙනවා, order details තියෙනවා. relationship ටික හරි. මොනවද relationship ටික? ඔව් customer එකයි, order එකයි, order detail එකයි. හරි. හරි. ඒකත් හරියට තියෙන නිසා අපි ඔන්න එතනින් එහාට යන්න පුළුවන්. දැන් අපිට තියෙන්නේ customer කවුද? එයා order කරපුවා මොනවද කියලා එක form එකෙන් බලා ගන්න. හරි? එහෙනම් ඔන්න බලන්න create form එකක් නේ හදන්නේ. මොකද්ද යන්නේ create වලින් form wizard ගිහිල්ලා හදා ගන්න පුළුවන්. පළවෙනියටම තෝරනවා customer details වල තියෙන ටික. ඔක්කොම ඕනේ නේ. ඒ ටික දැම්මා. ඊට පස්සේ දෙවෙනියට තෝරනවා order table එක. order table එකෙත් ඔක්කොම ඕනේද? දෙකයි. මොනවද තියෙන්නේ? order ID එකයි
order date එකයි. හරි. ඔන්න next ගියා. දැන් බලන්න කොහොමද පෙන්වන්න ඕනි? කවුද ප්‍රධානයා? customer. ප්‍රධානයා customer. ඒ යටතේ යාගේ orders ටික. එතකොට මේ බලන්න එන එක form with sub form. ඔයාලට ඕන නම් link කරපු form එකක් ගන්නත් පුළුවන්. දැන් අපිට ඕනි මොකද්ද? form with sub form නේ නම් මම මේකම තෝරලා next එකට යනවා. දැන් දෙවෙනි එකට sub form එකේ data පෙන්වන්න ඕනි එකවර එකක්ද ගොඩක්ද? ගොඩක්. ඒ නිසා මම ඒකට දානවා මොකද්ද? data sheet view. next ගියා. හරි ඔන්න customer මේ order sub form sub කියන එක අයින් කරන්නම් order form මේක මොකද්ද? customer form. හරි ඔන්න මම finish කියලා දෙනවා. දැක්කද? C1 වලින් මොනවද order කරේ? හරි. පළවෙනි එක්කෙනාගෙන් බලමු අපි මාරු කරලා. හරි. දෙවෙනි එක්කෙනා බලන්න. කවුද customer? දෙවෙනි customer කවුද? C.02 orders කීයක් දාලා තියෙනවද? දෙකක් දාලා තියෙනවා. දැක්කද එතකොට? මේ කියන එක්කෙනා එකයි මේ පැත්තේ orders පැත්තෙන් many 1 to many තේරුණාද? මේ එකම customer order හැබැයි කීයක් දාලාද? දෙකක් දාලා 1 to many එකක්. හරි ඒ රිලේෂන්ෂිප් එක අනුව තමයි මේවා එකක් හදන්න පුළුවන් නේද? හරි ඔන්න මං එනම් ෆෝම් එක හරිනේ. හරි ඊළඟට අපිට කියනවා මොකක්ද? query එකක් හදන්න කියනවා. ප්‍රශ්නේ බලමු. මොකද්ද query එක හදන්න කියන්නේ? query එකක් හදන්න කියනවා calculate කරන්න total price එක. filter the customer whose total price greater than 30,000. හරි total price එක හදන විදිය කියනවා මොකද්ද? total price සමානයි unit price එක වැඩි වෙන්න ඕනේ quantity එකෙන්. ඕනි දේවල් ටික බලමු අපි එනම් query එකක් හදන්න. කොහොමද query එක හදන්නේ? access වලට ගියා. access වලට ගියා. query වල මොකද යන්නේ? query design වලට ගියා. හරි. මේකට ඕනියව අපි දන්නේ මම ඒ නිසා ඔක්කොම ටික ඇඩ් කරනවා. ඕනියව විතරක් සිලෙක්ට් කරලා ගමු. පළවෙනියටම ඕනි මොකද්ද? customer ID කොහෙන්ද ගන්නෙ? customer table එකෙන් customer ID ගත්තා. order ID එක order table එකෙන් ගත්තා. ඊළඟට මොකක්ද ආයි තියෙන්නේ? order date එක order table එකෙන්. ඊළඟට item table එකෙන් item number එක ගන්නවා. ඊළඟට unit price එක ගන්නවා. ඊළඟට quantity එක ගන්නවා. හරි ওই ටික අරන් බලමු අපි run කරලා. හරි නේද? data ටික ඇවිල්ලා තියෙනවා. හැබැයි එහෙම නෙමෙයි අපිට ඕනි. මොකද්ද? calculation එකක් කරගන්න ඕනේ. කොහොමද calculation එක කරන්නේ? මේ දෙක වැඩි කරලා හදා ගන්න ඕනේ total price එක. එහෙනම් මම මෙතන right click කරලා build එකට යනවා. expression build එක එනවා. කොහෙන්ද ඒක හදාගන්නේ? table වල කොයි තියෙන එකද? order එකේද? order details. මොකද්ද තියෙන්නේ? unit price එක වැඩි වෙන්න ඕනි quantity එකේ. හරි නේද? order day මෙතන තියෙනවා order day detail එකේ unit price කියන field එක වැඩි වෙනවා order details table එකේ quantity එකේ. හරි? දැන් ඕකේ කරොත් එනවා. හැබැයි expression 1 කියලා තමයි එන්නේ. ඒ වෙනුවට අපි මාරු කරනවා මොකක්ද ඒක? total price කියලා. field එකේ නම total price කියලා දානවා. දැන් run කරොත් එහෙම මෙන්න ඇවිල්ලා තියෙනවා total price. හැබැයි ඕකත් නෙමෙයි අපිට කියන්නේ. අපිට මේ ඔක්කොම බලා ගන්න ඕනේ නැහැ. කීයට වඩා වැඩියද? ලක්ෂ 3ට වඩා වැඩියයි නේ. මෙතන 30යිනේ අපි වැඩි කරානේ. අපි දාමු ඒක හන්දා. අගේ කීයද? ලක්ෂ 3ට වඩා වැඩියයි. එහෙනම් query එකේ design view එකට ගියා. මොකද්ද දෙන්නේ? ඔව් total price එකට දෙනවා greater than 300,000. හරි නේද? ලක්ෂ 3ට වඩා වැඩියයි විතරයි මට පෙන්වන්න. run කරලා බලනවා. දැන් තියෙන්නේ කීයද? 1යි. තේරුණාද? හරි. දැන් මේකේ ඉඳලම බලමු update query එකක් කරන්නේ කොහොමද කියලා. හරි. මේකම පාවිච්චි කරලා බලමු. හරි. අපි හිතමු මේකේ මෙහෙම කරමුකෝ. ඔන්න මම මේ query එක save කරනවා total price කියලා. හරි. total price කියලා save කරනවා. දැන් අපි ගාව තියෙනවා table තියෙනවා total මේ form තියෙනවා query තියෙනවා. හරි. දැන් අපි තව query එකක් හදනවා update query එකක්. උදාහරණයක් විදිහට අපි හිතමු
මේ යුනිට් ප්‍රයිස් එක හැම එකම රුපියල් 5000කින් වැඩි කරනවා කියලා නැත්නම් 100 ගානකින් වැඩි කරමු 110කින් වැඩි කරන්න ඕනේ. හරි? දැන් අපි හිතමු අපේ මොකක් හරි හේතුවක් නිසා වැට් එක හරි අරව මේවා වැඩි වුණා යුනිට් ප්‍රයිස් එක. එතකොට අයිටම් ගොඩාක් තියෙනකොට අපිට 100ක් 200ක් 1000ක් 2000ක් ඔහොම තියෙනකොට එකින් එක හදන්න බෑනේ. දැන් එතකොට අපි කරන්නේ මොකද්ද? අප්ඩේට් කරනවා. අප්ඩේට් කරනවා කියන්නේ මොකද්ද? යාවත්කාලීන කරනවා මේ ඕඩර් ඩීටේල් කියන ටේබල් එකේ මොන ෆීල්ඩ් එකද? යුනිට් ප්‍රයිස් එක. හරි? එතකොට ඒක දැන් මේ දක්වා අපි කරේ සිලෙක්ට් query මේ. query එකක් හදනකොට අපි විශේෂයෙන් තෝර හිටියේ නෑනේ. create query design ගිය ගමන්ම එන්නේ මොන query එකක්ද? ඈ? create එකේ query design ගිය ගමන්ම එන්නේ මොකද්ද? select query එකක් තමයි එන්නේ. හරි? අපි query වර්ගයේ තෝර ඉන්නේ නෑ. හරි? මේ තියෙන්නේ මොකද්ද? select query නේද? එහෙනම් දැන් අපි බලමු මේක මම ක්ලෝස් කරනවා සේව් කරන්නේ නැහැ. ඔන්න යනවා කොහමද create මොකක්ද යන්නේ? query design. මට මේ ඔක්කොම නෑ. තියෙන්නේ කොහෙද ඒක? order details වල නේ. අප්ඩේට් කරන්න ඕන එක තියෙන්නේ order details. ඒක ඇඩ් කරා. මොකද්ද අප්ඩේට් කරන්න ඕනේ field එක? unit price එක. හරි. හැබැයි එතකොට දැන් තියෙන්නේ select query එකන්නේ. select එකේ අපිට බලා ගන්න ওই වගේ දේවල් විතරයි කරන්නේ. දැන් එහෙනම් මොකද්ද අපි හදන්න ඕනේ? මෙතනින් query වර්ගය මාරු කරනවා මොකද්ද? update query වලට. දැන් අර select එකේ තියෙනකොට තියෙන විදිහයි හරි select එකේ මම ටිකක් zoom කරන්නම් බලන්න මේ select එකේ මොනවද තියෙන්නේ field එක table sort show criteria. දැන් ඕක මාරු කරනවා මම මොකටද update වලට. දැන් බලන්න තියෙන විදිය field එක තියෙනවා table තියෙනවා update to කියලා තියෙන්නේ නේ. හරි. මොකද අපිට update කරන්න ඕනේ field එක unit price එක මම add කරා. හරි කොහොමද අප්ඩේට් කරන්නේ? ඔන්න මම build එකෙන් කියනවා customer detail database එකේ table වල order details වල මොකද්ද unit price එක වැඩි කරනවා 110කින් වැඩි කරන්නේ 110න් වැඩි වෙනවා. නිකන් වැඩි කරොත් කීයද වෙන්නේ? 100ක් තිබ්බනම් රුපියල් 10 වෙනවා. එහෙම නෙමෙයිනේ වෙන්න ඕනේ. 100ක් තිබ්බනම් 110ක් වෙනවා. දැන් ඒ නිසා කෙලින්ම ඔයාලට ඕන නම් මේක දීර්ඝව කරන්න පුළුවන්. මේක 100ට 10න් වැඩි කළා ආයෙකට එකතු කරනවා යුනිට් ප්‍රයිස් එක. එච්චර ඕනේ නැහැ. ඔයාලා වැඩි කරනවා කියනද 110න් වැඩි කළා 100න් බෙද. හරි? ඕකේ කරා. දැන් එතකොට අප්ඩේට් query එකේ මේ බලන්න කරන විදිය හරි කොහොමද කරන්නේ order details වල unit price එක වැඩි කරනවා 110යි. හරි කොන්දේසි මොකක්ද දීලා තියෙනවද? නෑ අපි හිතමු අපිට දුන්නා නම් ලක්ෂයට වඩා වැඩි වගේ විතරයි වැඩි වෙන්නේ කියලා. එහෙනම් ලක්ෂයට වඩා මෙතන ක්‍රයිටීරියා එක දෙනවා ලක්ෂයට වඩා වැඩි කියලා. විශේෂ කොන්දේසියක් තියෙනවා නම් වෙන ෆීල්ඩ් එකකින් තියනවා කියලා හිතන්නකෝ. වෙන ෆීල්ඩ් එකකින් තියනවා නම් ඒ ෆීල්ඩ් එක දාලා ක්‍රයිටීරියා එක මෙතෙන්ට දාන්න. හරි? හරි. දැන් අපිට තියෙන්නේ මොකද්ද? රන් කරන්න තියෙන්නේ. හරි? දැන් කියනවා රෙකෝඩ් කීයක් අප්ඩේට් වෙනවද? 4ක් අප්ඩේට් වෙනවා. yes 1 yes කියලා දෙනවා. හරි? දැන් ඔයාලා ගිහිල්ලා බලන්න ඕනේ කොහෙද? order details වල. අප්ඩේට් වෙලානේ. නේ? ඉස්සෙල්ලා තිබ්බේ කීයද මේක? 28000 තිබ්බ එක දැන් කීයද? 30800 වෙලා. මේක කීයද? 57000ද? 57000 තිබ්බ එක 62700. එහෙනම් අප්ඩේට් වෙලා නේ ටේබල් එකේ. හරි? ඒ වගේ එකට අපි කියනවා මොකද්ද? මොකද්ද? අප්ඩේට් query එකක් කියලා. හරිද? හරි. එහෙනම් ඒක අප්ඩේට් query එකක්. ඊළඟට බලමු අපි report එකක් හදන එක. හරි? report හදලා තියනවද? කලින් හැදුවද? හැදුවා නේ. හරි මේකෙන් අපි report එකක් හදමු. create වලට ගියා. මොකක්ද යන්නේ? report wizard එකට යනවා. හරි? අපිට ප්‍රශ්නේ දීලා නැහැ. නමුත් අපි එකක් හදමු. හරි? අපි හිතමු අපිට ඕනේ query එකකින් report එක ගන්න කියලා. හරි? එහෙනම් මම මෙතනින් තෝරගන්නවා මොකද්ද? අපි හදපු query එක. මොකද්ද total price එකේ මේ field ටික ඔක්කොම ගන්න ඕනේ. හරි? next එකට ගියා. group වෙන්න ඕනේ අපි හිතමු
data පෙන්වන්න ඕනේ customer ID එක අනුව. හරි next එකට ගියා. group පෙන්වන්න ඕනේ කියලා හිතමු මොකක් හරි field එකක් අනුව. හරි. order ID එකෙන් හරි මොකෙන් හරි එහෙම ඕනි නම් විතරක් ඒක දානවා. නැත්තම් next එකට ගියා. summary option ඕනි නම් එකතුවක් වගේ එකක් ගන්න. ඒවා මෙතෙන්ද දාන්න පුළුවන්. හරි. එකතු ඕනි unit price වලද, quantity වලද, total price ද ටික් කරනවා. average එකක් ඕනි කිව්වනම් ඒකත් ටික් කරනවා. හරි. ඊට පස්සේ next එකට ගියා. landscape දැම්මා. ඊට පස්සේ next. හරි. මම මෙතෙන්ද දානවා. අපි හිතමු ABC company කියලා හිතමුකෝ අපි මේක. ABC company මොකක් හරි ගැලපෙන හරි අපි හිතමු මෙතෙන්ද company total price report. total price report කියලා දුන්නා finish කරා. හරිද? හරි දැන් එතකොට මේකේ ආවනම් මොකද්ද? hash mark ආවනම් මොකද්ද ඒකේ ගැටලුව? ඉඩමදිනේ. එතකොට ඔයාලා මොකද්ද කරන්නේ? මොකද්ද කරන්න ඕනේ? මේකේ field size view එක මාරු කරා මොකක්ද යන්නේ? ඈ field size එක වෙනස් කරා. width එක මදි නම් වැඩි කරනවා. හරි පුළුවන් නේ? මෙතෙන් ගිහිල්ලා field size එක අඩු වැඩි කරලා හදාගන්න. හරිද? මේ තියෙන unit price එකනේ. අපි තුන් unit price එක ඔන්න design view එකට මාරුණා. unit price එකේ පළල වැඩි කරා. මෙතන කියලා හිතමු. උඩ තියෙන label ටිකනේ නේ. ඔන්න මම quantity එක අඩු කරනවා. quantity එක ලොකු ගණන් නැහැ නේ. quantity එක මෙහෙට අරගෙන unit price එක වැඩි කරනවා. හරි. දැන් view එක බැලුවොත් හරි නේද? unit price එක පෙන්නනවා. පේනවද? එතකොට ඒ වගේ අනිත් එකත් හදන්න. හරි? තේරුණාද? හරි. එහෙනම් ඒ වගේ එකට අපි කියනවා report එකක් කියලා. හරි මම database එක save කරනවා. හරි දැන් ඔයාලට ඕක lab එකට ගිහලා හදමු.